පුංචි කැමෝඩර් එකක් තියෙනවා. ඒක දැන් මම පැක් කරන්න තමයි යන්නේ. එහෙනම් යම් පැක් කරන්න. අම්මෝ යාළුවනේ පුංචි ලා හදලා තියෙන කැමෝඩර් බලන්නකෝ මේ. අතුමෝඩු තියෙනවා. බොල් තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ සුවඳම වැඩි කුසිය හදන ඇම්බල් තියනවා. මේක නම් උඹලකට වැදුනා. ලිපෙස්ට් එක. මේ තියෙන්නේ ලොකු අච්චාරු නම් මේක නම් කොට්ටයක් වගේ. මම නිදා ගන්න සුපිරි කොට්ටයක්. මේ තියෙන්නේ කළු දොල්. අපි උදේ ඉතර තමයි හැදුවේ. ඉන්නේ රට කජු නූල්ස් බැදුමා. මේ තියෙන්නේ අලුනේ පූල් දෝසි. එකක් බලමාළු ඇඹුල් තියල් එකක් තලපත් ඇඹුල් තියල් එකක්. අපි එනම් මේ ටික පැක් කරමු. යමු. මේ පෙට්ටියට තමයි යාළුවනේ වර්ණය දාන්නේ. එහෙනම් අපි දාමු. දොඩොල් ටික හයිය තියෙන ඉඳලා අපි ඒක දොඩොල් එක අඩියටම දානවා. එහෙනම් අපි දාමු. යාළුවනේ රට කඩු වැදුම් දෙකක් තියෙනවා. අපි එදා දාමු. මේක වැදලා යාළුවනේ කාඩ්බෝඩ් එකක් දාන්න වෙනවා. මේ හදිසියෙ දැනනවා. උඹලකට එකත් අපි අයිනෙන් තියාගමු. Oh my god baby. අයියෝ දෙවියනේ පෙට්ටි මොදේ ඉඳන් නේද යාළුවනේ. බඩු මොඩුවත් දාලා තමයි අපි අන්තිමේ තමයි ඇඹුල් තියලා. ඒක තමයි කාඩ්බෝඩ් එකක් දාලා තමයි අපි ඇඹුල් තියලා යන්නේ. එහෙනම් අපි දාලා බලමු. අපි වටේ ඊට පස්සේ වුණා සලෝට් එක. දින පොතක් වගේ අපි එනම් කියමු. උදව් කරනවා. දවසට. මොකද මේ කාර්ද යන්නේ කියලා? නාවින්න මේ මාර්ගමට යන්නේ මේ ලොකු ඕඩර් එක. මේ තියෙන්නේ අලුත් ටැග් නම්බර් අපිට මේක අලවපුවාම පුළුවන් මේක හෙට වෙද්දි කොහෙද තියෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි අලවමු. පුංචි සර්ච් කරනවා උදේ පාන්දරම මේක ගිහින්ද නැද්ද කියලා හොයාගන්න. එහෙනම් අපි මේක අලවමු. මේ හෙට එහෙනම් මං ගිහින්